ආයුබෝවන් අද ඔයාලට ගෙනල්ලා තියෙන මේ පෙට්ටිය ඇතුලේ තියෙන ඔයාලගේ වීඩියෝ කෝල්ස් හොඳටම වෙනස් කරලා දෙන්න පුළුවන් උපකරණයක් කියලා දන්නවද? Zoom online meeting වල blur වෙන එක ඕගොල්ලන්ට ප්‍රශ්නයක්ද? ඉතින් අද අපි unbox කරනවා C270 HD කැමරා එක. ඇත්තටම අපි බලමු මේකෙන් ඕගොල්ලන්ට මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් අද අන්බොක්ස් කරන්නේ මොකද්ද කියලා. ඉතින් උඩින්ම සඳහන් කරලා තියෙනවා C270 HD webcam HD video calls කියලා සඳහන් කරලා තියෙනවා. එහා පැත්තේ 720p 30 fps එකෙන් තමයි මේක රෙකෝඩ් වෙන්නේ. Logitech කියලා පල්ලෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පැත්තේ ගත්තොත් විස්තර ටිකක් තියෙනවා. HD webcam that goes beyond the built-in කියලා සඳහන් කරලා තියෙන්නේ. පල්ලෙහා මිල සඳහන් කරලා තියෙනවා. ඊළඟටම ආපහු C270 webcam එක එතකොට widescreen 720 video calls වලට support කරනවා කියලා තියෙනවා. mono noise reduction mic එකක් මේකේ inbuilt තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා webcam එකට. මේ පැත්තේ වැඩි දෙයක් නැහැ. ඉතින් support කරනවා කියලා තියෙනවා chromium book එකත් එක්කත්. ඊට පස්සේ ඊට අමතරව පල්ලෙහා ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් තව විස්තර ටිකක් ඇඩ්‍රස් ඩීටේල්ස් අනෙකුත් විස්තර මෙතනින් ඕගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට වෙබ්සයිට් එක පවා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මේක ඕගොල්ලන්ට අන්බොක්ස් කරලා පෙන්නන්න. ඉතින් මේක පැක් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම මේක ගලව ගන්නම් උඩ ස්ටිකර් එක. ඉතින් මේ වෙලිය කරලා ගියා. ඉතින් ඊට පස්සේ මේක ඕපන් කරපුවාම ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් අපේ වෙබ්කැම් එක මොන වගේද කියලා. ඉතින් මේ උඩ සඳහන් කරලා තියෙනවා මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා ඔයගොල්ලන්ගේ මොනිටර් එකට සහ ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකට. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේක සකසලා ගන්න පුළුවන්. ඉතාමත් ලේසි. පොඩි ළමයට උනත් මේක තේරුම් කරගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් ඕපන් කරලා ගන්නම්. ඉතින් අපිට දැන් ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන් අපේ වෙබ්කැම් එක මොන වගේද කියලා. ඉතින් මම මේක එළියට මෙහෙම අරන් පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඉතින් තාමත් මේක පැක් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට බලා ගන්නට පුළුවන් අපේ වෙබ්කැම් එක. ඉතින් මේක මේ විදිහට මම ඕපන් කරපුවාම මේ විදිහට පැක් කරලා තියෙනවා. ඉතාමත් අලංකාර විදිහට මේක පැක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මම එළියට මේක ඇදලා ගත්තාම ඕගොල්ලන්ට මේ වගේ බලා ගන්නට පුළුවන්. ඉතින් උඩ තියෙනවා මේකේ mic එක සහ කැමරා එක 720 කියලා සඳහන් කරලා තියෙනවා. මේක USB වලට කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊට අමතර දෙයක් නැහැ. මේකේ ඇතුලේ තියෙනවා අපේ user manual එක මේ විදිහට ඇතුලේ දාලා ඉවරලා. ඉතින් user manual එක සහ warranty card එක දෙකම එක කොලයකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ බලා ගන්නට පුළුවන් user manual එක සහ warranty card එක මේකේ මේ විදිහට විස්තර සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ අන්බොක්ස් එක ගත්තා. මේ ටික තමයි ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් උඩින්ම තියෙනවා Logic කියලා සඳහන් කරලා ඒ වගේම mic එකට අදාළ vents සහ කැමරාව මේ විදිහට බලා ගන්නට පුළුවන්. ඉතින් මෙතන තියෙන built-in microphone එකත් ඉතා වැදගත්. extra mic එකක් නැති වුණත් normal distance එකකින් clear voice pickup එකක් කරන විදිහට design කරලා තියෙන එක ඉතාමත් හොඳින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ webcam එක පාවිච්චි කරන්න පුළුවන් work from home වැඩ කරන අයට, ඒ වගේම online class කරන students ලට, ඒ වගේම daily video calls ගන්න අයටත් plug කරලා clip කරලා ඔයගොල්ලන්ට directම මේක use කරන්න පුළුවන්. ඉතින් මේකට extra drive installation එකක්වත් settings set කරන්නවත් ඕන වෙන්නේ නැහැ. ඉතින් ලේසියෙන් මේක ඔයගොල්ලන්ට plug කරලා use කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මම පාවිච්චි කරද්දී අවුලක් හැටියට දැක්කේ. ඉතින් මේකේ සමහරක් වෙලාවට මේකේ තියෙන mic එක එහා පැත්තේ කෙනාට ඇහෙන්නේ නිකන් බටයක් ඇතුලෙන් කතා කරනවා වගේ. ඒකට network issue එකක් බලපානවා. ඉතින් සමහර වෙලාවට මම ඒක අත්දැක්කා. ඒ වගේම අඳුරු අවස්ථාවලදී මේ කැමරාවේ තියෙන image එක එතරම් clear එකක් නෑ. ඉතින් dull ගතියක් තියෙනවා. ඉතින් ඒ දෙක මම අත්දැකලා කියන්න පුළුවන් මේ product එකේ. ඉතින් මේ product එක ගැන overall ගත්තොත් ඉතින් ඕගලන්ට use කරන්න ගොඩක් හොඳයි කියන්න පුළුවන්. product එක ගැන කිව්වොත් reliable HD video clear audio සහ hassle free setup එකක් තියෙන නිසා ඕගලන්ට webcam එකකින් ගන්න පුළුවන් හොඳ experience එකක් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ student කෙනෙක් නම් work from home කරන කෙනෙක් නම් එහෙම නැත්නම් video calls ඕගලන්ට ගොඩක් ගන්න තියෙනවනේ. ඉතින් best budget webcam එකක් කියලා කියන්න පුළුවන්.
අද ඕගොල්ලෝ මේ වීඩියෝ ගැන මොනවද හිතන්නේ? ඕගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා පල්ලෙය කමෙන්ට් කරලා දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යාළුවන්ට share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා like එකක් දාන්න. ඉතින් තවත් වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. එතෙක් ඕගොල්ලන්ට සුබ සතියක්.